අපි ඇවිල්ලා ඉන්නේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? අපි අද ඇවිල්ලා Hi, මම සයුරි. මම නේද? ඉතින් අපි ආදරේ පිළිගන්නවා අපේ YouTube channel. අද අපි මේ ඇවිල්ලා ඉන්න තැන ඕන් පේනාදී හිමෙන් වට වෙච්ච සීතල තැනකටද අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ Mount Hood වලට. මේක තියෙන්නේ ඇමරිකාවේ ඔරිගන් කියන ස්ටේට් එකේ. ඒක වලට වටේම බැලුවොත් මේ වටේටම හිම තියෙනවා. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි අද අපේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු දැන් ඔයාලට මේ පේන්නේ අපි Mount Hood වලට යන අතරමඟ. අපි ඉන්න තැන ඉඳන් නම් Mount Hood වලට පැය එකමාරක් වගේ තමයි යන්නේ. මේ Mount Hood පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ තියෙන පෝර්ට්ලන්ඩ් නගරේ ඉඳන් කිලෝමීටර් 80ක් විතර දුරින්. දැන් අපි මේ Mount Hood වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි අපේ කාර් එක පාක් කරලා Mount Hood Adventure Park එකට ඇවිදගෙන තමයි ගියේ. පේන පාක් එකෙත් ඔයාලට වාහනේ නවත්තන්න පුළුවන්. ඒත් අපි අපේ කාර් එක පාක් කරේ පහලින්. ඔයාලට මෙතනින් පාක් කරොත් වැඩි දුරක් ඇවිදගෙන යන්න වෙන්නේ නැහැ. මේ ඔයාලා දකින්න ඇඩ්වෙන්චර් පාක් එකේ මැප් එක. මෙතනින් ඔයාලට යන්න ඕන රූට්ස් බලා ගන්නත්, ස්නෝ ඇක්ටිවිටීස් කරන තැන් බලා ගන්නත් පුළුවන්. ඔයාලා මෙතෙන්ට එන්න බලාපොරොත්තු වෙනවා නම් කලින් ටිකට්ස් බුක් කරන්න අමතක කරන්න එපා. මොකද අපි එතෙන්ට ගිය වෙලාවෙත් ඔක්කොම ටිකට්ස් සෝල්ඩ් අවුට් වෙලා තිබ්බේ. මෙතන ඔයාලට ස්නෝ ටියුබින් කරන්න පුළුවන්. හැබැයි අද අපිට කරන්න වෙන්නේ නැහැ. මොකද අපි කලින් බුක් කරලා නෙවෙයි ආවේ. මෙතෙන්ට ආවට පස්සේ තමයි දැනගත්තේ කලින් බුක් කරලා එන්න ඕනේ කියලා. අඩුම තරමේ දවස් 4කට කලින් වගේ. හැබැයි මෙතන ඉඳලා මෙහෙමත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් එනවා නම් කලින් ටිකට්ස් බුක් කරලා එනවා නම් හොඳයි. ඒ වගේම තමයි අපි තව වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි ආයි ටිකට් අරගෙන ඇවිල්ලා මේ ඇක්ටිවිටීස් ඔක්කොම කරනකොට එතකොට ඔයාලට ඔක්කොම ටික පෙන්වන්නම් හරියට. අදට මේ ටික තමයි පෙන්වන්න වෙන්නේ. පොඩි ටිකට්ස් නැති හින්දා. ඒ වගේම කියන්න ඕනේ මේක ඇවිල්ලා ඇමරිකාවේ තියෙන ලාර්ජස්ට්ම ස්කීන් ඒරියා එක. දැන් ඔයාලට මේ පේන්නේ ස්නෝ ටියුබින් කරන්න පටන් ගන්න තැන. ඒ කියන්නේ මෙතනින් තමයි ඔයගොල්ලෝ ටියුබ් එක අරගෙන උඩට යන්න ඕනේ. අරගෙන අර අපි කලින් පෙන්නුවා වගේ එහා පැත්තෙන් තමයි පහළට ලිස්සලා එන්නේ. ඒ කියන්නේ මෙතනින් කට්ටිය ඔක්කොලාම ටිකට්ස් ගත්තා. අය ඔක්කොලාම මෙතනින් උඩට යනවා ටියුබ් එකත් අරගෙන. ඊට පස්සේ පහළට එනවා.
හරි දැන් අපි මෙතන ඉඳන් යන්නේ මවුන්ට් හුඩ් වලම මෙඩෝස් කියලා තැනක් තියෙනවා මෙතන එහා පැත්තේ. ඒක ඇවිල්ලා මේ වලට තියෙන මේ කන්දට වඩා ලොකුයි. අපි දැන් හදන්නේ එතෙන්ට යනවා. අපි දැන් මේ ඉන්නේ මවුන්ට් හුඩ් මෙඩෝස් වල. මෙතෙන්ට ගොඩක් කට්ටිය එන්නේ ස්කී කරන්න, ඒ වගේම ස්ලෙඩින් කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති කට්ටිය කේබල් රයිඩ්ස් වලින් මේ කන්ද උඩට යනවා. ඊට පස්සේ කන්ද උඩ ඉඳන් පල්ලෙහාට ස්කී කරනවා. ඔයාලා මවුන්ට් හුඩ් වලට යනවා නම් මේ මවුන්ට් හුඩ් බ්‍රූයින් රෙස්ටොරන්ට් එකෙන් කන්නත් අමතක කරන්න එපා. මොකද මෙතන කෑම මාරම රසයි. ඉතින් අපි කෑමත් කාලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අපේ channel එකට subscribe කරන්න. ඒ වගේම like කරන්න, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. Bye.